මම හිතනවා වෙනද වගේ ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න ගාල්ල වීඩියෝ එකේ අන්තිම වීඩියෝ එක මම අරගෙන ආවා. අපි ඇවිල්ලා ඉන්නේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. ඉතින් ඒකේ ලස්සන තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් හවස් වෙලා මෙතනට එන්න ප්‍රධානම හේතුව මට සන්සෙට් එක බලන්න ඕනි. මම මෙතන සන්සෙට් එකේ ෆොටෝස් කලින් දැකලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඒ අත්දැකීම ගන්න තමයි මම හවස් වෙද්දි මෙතනට ආවේ. ඉතින් ඔයාලා දන්නවද යුරෝපීය බලකොටුවක් වෙන මේ ගෝල්ෆ් ෆෝර්ට් එක ඉතා පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා. ඒ වගේම යුනෙස්කෝ විසින් මේක ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. 1505 දී පෘතුගීසියන් ශ්‍රී ලංකාවට පැමිණිලා ගාල්ල නගරය පාලනය කළා. ඉතින් 1588 දී තමයි ඔවුන් ගාලු කොටුව ඉදිකිරීම ආරම්භ කළේ. 1640 දී ලන්දේසීන් ඒ කියන්නේ ඩච් අය පෘතුගීසියන්ගෙන් මේ ගාලු කොටුව අල්ලාගෙන ඒ පුළුල් කළා. 1796 දී ඉංග්‍රීසීන් මේ ලන්දේසිකයන් පරාජය කරලා ඔවුන් ගාලු කොටුව අල්ලා ගත්තා. ඉතින් මේ ගෝල්ෆ් ෆෝර්ට් එක ඇතුලේ ඩච් කතෝලික පල්ලිය තියෙනවා. ඒ වගේම මියුසියම් එක තියෙනවා. ලයිට් හවුස් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගෝල්ෆ් ෆෝර්ට් එක දැන් සංචාරකයන්ගේ ආකර්ෂණීය නගරයක් වෙලා තියෙනවා. ඉතින් ගාලු කොටුවට දැන් කියන තව නමක් තමයි කළු බලකොටුව. ඉතින් එහෙම කියන ප්‍රධානම හේතුව මේ ගල්වල තියෙන පැහැය. Pamahi Pipunumal Sugadai Pamahi Pipunumal Sugadai Pipuni de tenaka enamut Suvadalinga tumai හිතැතිව කලායන සුළගේ හිතාගන්නට බෑ උමන මලකද උමන සුවඳටදෝ හදතියන්වත් හැරදවන් ඉතින් මේ සන්සෙට් එක කියන්නේ අලුත් ආරම්භයක්. දවස අවසන් වෙන්න පුළුවන්. හැබැයි ලස්සන සන්සෙට් එකක් එක්ක ඒ අවසානය අමතක වෙන්නත් පුළුවන්. මේ සංසුන් සිහිනවල ආරම්භයක් තමයි. ඔයාලා දන්නවනේ මං කොයිතරම්නම් ආසද කියලා සන්සෙට් එකට. ඉතින් මගේ කලින් වීඩියෝ වලත් ඔයාලා දැකලා ඇති මම මොහොත ළඟට ගිහිල්ලා ගොඩාක් වෙලා ඉන්නවා මේ සන්සෙට් එක බලන්න කියලා. ඉතින් මේ ලස්සන සන්සෙට් එකෙන් ඔයාලා හිතනවාද අපිට මොන වගේ දෙයක් ලැබෙනවද කියලා? සංසුන් බවක් ලැබෙනවා කියලා හිතනවද? ඒ වගේම සංසුන් අලුත් සිතුවිලි ආදරයකට ආරාධනයක් වගේ අනිවීමක් උනත් අඳුරු නැති විඳීමක්. ඉතින් ওই රන් පැහැ මට කියනවා හෙට අලුයම ආයෙත් ආලෝකය එනවයි කියලා. ඉතින් අද මේ විදිහට ඉර ලස්සනට බැහැගෙන ගියාට මගේ සිත් ආලෝකය නම් තවත් මේ දිහා බලාගෙන ඉඳලා පිරෙනවා. ඉතින් ගාලු කොටුව ලස්සන කරන්න තවත් මෙන්න මේ වගේ අහිංසක පුංචි යාළුවෙක් ඉන්නවා. යා මන් ළඟට එන්න ඇවිල්ලා මම බය වුණා හින්දා ආයෙත් ගියා. ඉතින් ඒ වගේම මේ වගේ ලස්සන කැෆේ, ඒ වගේම විවිධ කලාගාර, ලස්සන ඇඳුම් පිලාසිතා මේ වගේ දේවලින් පිරලා තියෙනවා. ඒ වගේම ඒ වලින් විශේෂ අත්දැකීමක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අද මුළු දවසේම මේ ගාල්ලේ ඇවිදලා මම ලස්සන මතක ටිකක් මගේ ජීවිතේට එකතු කරගත්තා. ඉතින් දැන් මේ ගාල්ලට සමුදීලා මට යන්න ලෝභයි. ඒත් ඉතින් මොනා කරන්නද? ඉතින් මට අද යන්න වෙනවනේ.
එහෙනම් ඉතින් මේ ගාල්ලටත් බායි කියන ගමන් ඔයාලටත් බායි කියන ගමන් මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සනම තැනකට අපි ගාල්ලෙන් පස්සේ යනවා. ඉතින් ඒකේ වීඩියෝ එකත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙයි. මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.